ඉරානයේ සමග පැවැත්වීමට නියමිත සටන් විරාම සාකච්ඡා සඳහා පූර්වගාමීව අදහස් දක්වමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කළේ ලොව ප්‍රමුඛතම නාවික ගමන් මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර සංධිය ඉරානයේ සහාය ඇතිව හෝ රහිතව විවෘත කිරීමට තමන් කටයුතු කරන බවයි. පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර පැවැත්වෙන මෙම තීරණාත්මක සාකච්ඡා සඳහා ඇමරිකානු නියෝජිත කණ්ඩායම මෙහෙයුම් ලබන්නේ උපජනාධිපති ජේ.ඩී. වෑන්ස් විසිනි. ඔහුට සුබ පතමින් අදහස් දැක්වූ ට්‍රම්ප් පවසා සිටී ඉරානය මේ වන විට යුදමය වශයෙන් පරාජය වී ඇති බවත් ඒ අනුව පර්සියානු බොක්ක ආශ්‍රිතව නාවික කටයුතු කඩිනමින් යථා තත්ත්වයට පත් කරන බවත් ඔහු සඳහන් කළා. පර්සියානු බොක්ක සහ ඕමාන් බොක්කයා කරන මෙම මුහුදු සංධිය හරහා ගමන් ගන්නා නාවික යාත්‍රාවලින් කිසිදු ගාස්තුවක් අය කිරීමට ඉරානයට ඉඩ නොදෙන බවත් එය ජාත්‍යන්තර මුහුදු සීමාවක් බවත් ඔහු අවධාරණය කරයි.